කියලා මම හිතනවා. අපි හැමෝම කැමති කේක් කන්න. ඉතින් කේක් වර්ග ගොඩක් අද කාලේ අපිට දකින්න ලැබෙනවා. ඒ වලින් තාමත් රසවත්ම කේක් ජාතියක් තමයි කැරට් කේක් කියන්නේ. චුට්ටක් විතර අසාමාන්‍ය නේද? මටත් එහෙම හිතුණා. කැරට් කේක් එකක රස බලන්න කලින් මමත් එහෙම හිතුවා. හැබැයි ඔයා කැරට් කේක් එකක රස බලලා තියෙනවා නම් කවදාවත් ඒ විදිහට හිතන්නේ නැහැ. මොකද කැරට් කේක් ඒ තරම්ම රසයි. ඉතින් අපි බලමු කැරට් කේක් එකක් කොහොමද ගෙදරින් ඉතාමත් ලේසියෙන් හදාගන්න කියලා. හරිම ලේසි. පුංචි ආමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි කැරට් කේක් එක හදන්න අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් කේක් එකක් හදාගන්න කලින් ඔයා දැනගත යුතුම කාරණා ටිකක් තියෙනවා. ඒ වලින් එකක් තමයි ඉස්සෙල්ලාම කේක් එක බීට් කරන්න කලින් oven එක අවශ්‍ය උෂ්ණත්වයට අපි රත් කරගන්න ඕනේ හැමතිස්සෙම. කේක් එක බීට් කරන්න කලින්. ඒ වගේම කේක් එකට පාවිච්චි කරන බිත්තර, බටර්, ඒ හැම දෙයක්ම කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕනේ. ඒ වගේම පිටි හරලා ගන්න ඕනේ. චොක්ලට් පවුඩර් පාවිච්චි කරනවා නම් ඒකත් හරලා තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම කේක් එකේ අයිසින් එක හදද්දී අපි අයිසින් sugar හරලා තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන බේකින් පවුඩර්, බේකින් සෝඩා හුලං වැදිච්ච නැති ඒවා වෙන්න ඕනේ. ඒ වගේම හොඳ ප්‍රමිතියෙන් යුතු වැනිලා, ඒ වගේම බටර් පාවිච්චි කරනවා නම් කේක් එකේ රස තවත් වැඩි කරගන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි සීනි පාවිච්චි කරන එක. සීනි පාවිච්චි කරද්දී ලොකු ඇට සීනි තියෙනවා නම් ඒක පුළුවන් නම් ග්‍රයින්ඩ් කරලා පාවිච්චි කරන්න. මොකද සීනි ලොකු ඇට තියෙද්දි අපිට ගොඩක් වෙලා බීට් කරන්න වෙනවා. ඒ වගේම සීනි හොඳට දියුණු නැත්තම් කේක් එක හයි වෙන්න බලනවා. ඉතින් ඒ වගේම තවත් කාරණයක් තමයි සීනි බිත්තර හොඳට අපි බීට් කරන්න ඕනේ. එතකොට තමයි කේක් එක හොඳට පිපෙන්නේ. ඒකම සමහරක් කේක් වලට අපි ගොඩක් වෙලා බීට් කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඒක අපි ගොඩක් බීට් කරන්න ඕනේ නැහැ. සමහරක් කේක් වලට අපි සීනි හොඳට ක්‍රීම් එක වගේ බීට් කරනවා. ඒ කේක් වර්ග වලට විශේෂ වූ හදන ක්‍රම තියෙනවා. ඒවා අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මම අද ඔයාලට කැරට් කේක් එක තාමත් රසවත් විදියට හදන විදිය මම ඔයාලට කියලා දෙන්න. මේ කැරට් කේක් එක ඔයාලා හදලා කාලා බැලුවොත් ආයෙත් ඔයාලට කන්න ආස හිතෙනවා. හරිම විදිය මම ඔයාලට කියලා දෙන්න. ඉස්සරලාම oven එක සෙල්සියස් අංශක 180ට රත් කරගන්න. ඊට පස්සේ අවශ්‍ය කරන ingredients ටික දැන් මම පෙන්නන්නම්. බේකින් පවුඩර් තේ හැඳි එකමාරක්, බේකින් සෝඩා තේ හැඳි එකක්, කුරුදු කුඩු තේ හැඳි එකමාරක්, ලුණු තේ හැන්දක්. මම මෙතන වෝල්නට් පාවිච්චි කරනවා. ඔයගලන්ට වෝල්නට් හොයාගන්න අමාරු නම් කජු පාවිච්චි කරන්න පුළුවන්. කජු ග්‍රෑම් 20ක්, ඒ වගේම කජු ග්‍රෑම් 100ක්. කේක් පිටි මම මෙතන කේක් පිටි ග්‍රෑම් 130ක් වගේම හෝල් වීට්, ඒ කියන්නේ සම්පූර්ණ තිරිඟු පිටි ග්‍රෑම් 30කුත් පාවිච්චි කරනවා. සම්පූර්ණ තිරිඟු පිටි හොයාගන්න අමාරු වෙනවා. ඔයාලට පාන් පිටිම ග්‍රෑම් 260ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සීනි ග්‍රෑම් 300ක්. ලොකු සීනින් ඇට නම් තියෙන්නේ ඒක හොඳට ග්‍රයින්ඩ් කරලා චූටියට ගන්න. එතකොට ඒක ලේසි. ඒ වගේම ඉක්මනින් දිය වෙනවා සීනි එක. බිත්තර 4ක්, කාමර උෂ්ණත්වයේ බිත්තර 4ක් ගන්න. ඊට පස්සේ ග්‍රේට් කරගත්ත කැරට් ග්‍රෑම් 340ක්. ග්‍රේට් කරගත්ත ඇපල් මම මෙතන පාවිච්චි කරනවා ග්‍රෑම් 200ක්. ඔයාලට මෙතනට හීනියට කපාගත්ත අන්නාසි උනත් පාවිච්චි කරන්න පුළුවන් ග්‍රෑම් 200ක්. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි මම මේ කේක් එකට බටර් පාවිච්චි කරන්නේ නැහැ. තෙල් පාවිච්චි කරන්නේ. තෙල් පාවිච්චි කරන නිසා අපිට ගොඩක් දවසක්, ඒ කියන්නේ දවස් 3-4ක්ම මේ කේක් එක අලුත් විදිහට නැවුම් විදිහට තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ඒ වගේම කේක් එක හොඳට සොෆ්ට්ව අපිට හදාගන්න පුළුවන්. මිලිලීටර 240ක්, වැනිලා තේ හැඳි 2ක්. කේක් එක බේක් කරගන්න මම 9 inch tray දෙකක් පාවිච්චි කරනවා. ඒක දෙකටම මම බටර් ගාලා පාර්ච්මන්ට් පේපර් දෙකක් දාලා තියෙනවා. ඔයගලන්ට ගාව tray දෙකක් නැත්තම් වාර දෙකකට කේක් එක පුච්ච ගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලාම මම මේකට බිත්තර 4 දාගන්නවා. ඊට පස්සේ සීනි ටිකත් මේකට දාගන්නවා. හැබැයි ඔක්කොම එකපාරට දාගන්න නෑ. බිත්තර එක බීට් කරන ගමන්ම සීනි ටික ටික එකතු කරගන්න.
දාගත්තට පස්සේ හොඳට මේකේ සීනි දිය වෙනකම්ම ක්‍රීම් එකක් වගේ එනකම් හොඳට බීට් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේක හොඳට ක්‍රීම් එක වගේ බීට් වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේකට වැනිලා තේ හැඳි දෙක එකතු කරගන්නවා. දැන් මම බීට් කරද්දී අපි මෙතන ගත්ත තෙල් ටික බීට් කරන ගමන් හිමීට මේකට දාගන්නවා. පස්සේ තව විනාඩි දෙකක් විතර මේක හොඳට බීට් කරන්න. දැන් විනාඩි දෙකක් විතර බීට් කරාට පස්සේ මේ වටේ තියෙන සේරම ටික හොඳට පල්ලෙහාට අරගෙන දාගන්න පිටියකට කුරුදු කොඩු ඒ වගේම ලුණු ටික බේකින් පවුඩර් බේකින් සෝඩා එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මම මේ පිටි මිශ්‍රණය හිමීට දාන ගමන් බීට් කරනවා. හැබැයි ගොඩක් බීට් කරන්න අවශ්‍ය නැහැ. මේ පිටි මිශ්‍රණය ඉවර වෙච්ච ගමන් චුට්ටක් බීට් කරලා අපිට නතර කරන්න පුළුවන්. මේ වගේ පුංචි වෙලා පිටි ටික හොඳට මික්ස් වෙනකම් විතරක් බීට් කරගන්න. ඊට පස්සේ අපිට බීටර් අවශ්‍ය වන්නේ නැහැ. මේ වගේ ස්පෙෂල් එකක් හරි හැන්දක් හරි පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. දැන් මම ග්‍රේට් කරගත්ත කැරට් ටිකයි ඇපල් ටිකයි මේකට එකතු කරගන්න. කාජු එහෙම නැත්නම් වෝල්නට් ග්‍රෑම් 100 මේකට එකතු කරගන්න. දැන් මේක හොඳට මික්ස් කරගන්න. ඔයාලට පේනවා ඇති මම මේක මික්ස් කරන විදිය. මෙහෙම පල්ලෙහා ඉඳන් උඩට මික්ස් කරගන්න. ගොඩක් මික්ස් කරන්න ඕනේ නැහැ. එතකොට මික්ස් වෙලා වැඩි වෙනවා. ඊට පස්සේ මම මේ හදාගත්ත මිශ්‍රණය ට්‍රේ දෙකට සමාන වෙන්න දාගන්න. දැන් මම කේක් එක විනාඩි 25ක් 30ක් අතර බේක් කරගන්නවා. ඒ වුණාට oven එකකින් oven එකට උෂ්ණත්වය තියෙන විදිහ වෙනස් නිසා කෝකටත් විනාඩි 20ක් 25ක් විතර ගියාම කේක් එක බලන්න බේක් වෙලාද කියලා ටූත් පික් එකක් අරගෙන කේක් එකේ මැදට ඇනලා බලන්න. ටූත් පික් එක ක්ලීන් වෙනවා නම් කේක් එක බේක් වෙලා. එහෙම නැතුව කේක් ඇරිලා තිබුණොත් තව විනාඩි 5ක් 7ක් විතර කේක් එක බේක් කරගන්න. දැන් ඔබට පේනවා ඇති මම කේක් දෙකම බේක් කරගෙන ඉවරයි. දැන් මම මේක මේ විදිහට ටූත් පික් එක ඇතුළට ගහලා ගත්තාම පේනවාද ටූත් පික් එක ක්ලීන්ව ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කේක් දෙකම හොඳට බේක් වෙලා තියෙනවා. දැන් මේක මම සම්පූර්ණයෙන්ම ඉවෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි අපි මේකට අයිසින් එක දාන්නේ.
සම්පූර්ණයෙන්ම නිවෙන්න ඕනේ. නැතුව රස්නෙන් අයිසින් එක දාන්න එපා. ඒ වගේම කැරට් කේක් එකට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන අයිසින් එක නෙමෙයි පාවිච්චි කරන්නේ. අපි ඒකට ක්‍රීම් චීස් පාවිච්චි කරනවා. ඉතින් ඒක ක්‍රීම් චීස් ෆ්‍රෝස්ටිං කියලා තමයි කියන්නේ. ඒකත් හදන විදිය මම ඔයාලට කියලා දෙන්නම්. ක්‍රීම් චීස් ෆ්‍රෝස්ටිං එක හදාගන්න හලාගත් අයිසින් sugar ග්‍රෑම් 250ක්, ක්‍රීම් චීස් ග්‍රෑම් 180ක්, බටර් ග්‍රෑම් 30ක්, වැනිලා තේ හැඳ 2ක්. බටර් ක්‍රීම් චීස් දෙකම කාමර උෂ්ණත්වයේ තියාගන්න. ක්‍රීම් චීස් ෆ්‍රෝස්ටිං එක හදාගන්න. ඉස්සෙල්ලා බටර් ටික දාගෙන හොඳට ටිකක් බීට් කරගන්න. ඊට පස්සේ මේකට ක්‍රීම් චීස් ටික එකතු කරගන්න. දැන් මේක හොඳට බීට් කරගන්න. හොඳට ක්‍රීම් එක වගේ වෙනකම්. දැන් මේකට මම වැනිලා තේ හැඳ 2 දාගන්න. ඊට පස්සේ අයිසින් sugar පොඩ මම මේකට එකතු කරගන්නවා. ඔක්කොම එකපාර දාගන්න එපා. එතකොට බීට් කරද්දී සේරම වගේ බූනේ ඇඟේ යන්න පුළුවන්. ගොඩක් තික් නැහැ අයිසින් එක. දැන් කේක් දෙක සම්පූර්ණයෙන්ම නිවිලා ඉවරයි. ඊට පස්සේ කේක් දෙකම අනිත් පැත්තට හරවලා ඒකේ තියෙන පාර්ච්මන්ට් පේපර් එක නිවි ගලවලා. ඊට පස්සේ එක තට්ටුවක් අරගෙන මේ විදිහට තියාගෙන කේක් එකේ උඩ කොටස ටිකක් උඩට වගේ ඇවිල්ලා නම් ඒක පිහියකින් කපලා අපිට අයින් කරගන්න පුළුවන්. දැන් හදාගත්ත අයිසින් එක මේක උඩට දාගන්න. ස්පැෂල් එකකින් හරි නැත්නම් බටර් නයිෆ් එකකින් හරි මේ විදිහට හැම පැත්තටම මේක හොඳට ගාගන්න. මේ විදිහට ගාගත්තට පස්සේ ඉතුරු කේක් ලේ එකත් මේක උඩින් තියන්න. පස්සේ ඉස්සෙල්ලා වගේම උඩට අයිසින් ටික අපි දාගන්න. මේ විදිහට හොඳට ගාගත්තට පස්සේ මෙහෙම වටේට මේ වැඩිපුර තියෙන අයිසින් ටික මේ විදිහට පල්ලෙහාට දාගන්න. වටේට හොඳට ගාගන්න. ඊට පස්සේ වටේ වැදිලා තියෙන ටික ටිෂුවර් එකකින් හිමීට යදාගෙන දැන් මම කලින් කිව්වා තව කජු ටිකක් හරි වෝල්නට් හරි ඔයගොල්ලන් පාවිච්චි කරන එකකින් ග්‍රෑම් 20ක් අරන් තියාගන්න කියලා. ඒ ටික මම මෙහෙම කේක් එක වටේට ලස්සනට දාගන්න. ඔයාලට ඕන නම් වැඩි
වැඩිපුර කජු හරි වෝල්නට් හරි අරගෙන මෙම කේක් එකේ අයිනටත් දාගන්න පුළුවන්. කැරට් කේක් එක ෆ්‍රිජ් එකේ තියලා තමයි අපි කන්නේ. මොකද මේකට අපි චීස් දාන නිසා එළිය තිබුණොත් නරක වෙන්න බලනවා. තව විශේෂ කාරණයක් තියෙනවා මට කියන්න. ඒ තමයි කැරට් කේක් එක හදලා අපි චීස් ෆ්‍රෝස්ටිං එක දාලා ඉවරනාට පස්සේ ඒ වෙලාවෙම කන්න නැතුව සමහරකට අද හදලා හෙට කනවා නම් වගේ එහෙම නැත්නම් පැය 7කට 8කට පස්සේ කනවා නම් තමයි කැරට් කේක් එකේ නියම රස අපිට අත්විඳින්න පුළුවන්. මොකද අපි ෆ්‍රෝස්ටිං එක හදන්න පාවිච්චි කරන ක්‍රීම් චීස්. ක්‍රීම් චීස් කියන්නේ thick බවෙන් අඩු දෙයක්. ඒ වගේම අපි හදපු අයිසින් එක ටිකක් thick බවෙන් අඩුයි. ඉතින් ඒක හොඳට ෆ්‍රිජ් එකේ දාලා තිබ්බහම තමයි ඒක හොඳට සෙට් වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් ඒ වෙලාවෙම නැතුව ඒක අද හදලා හෙට කන්න හරිය. එහෙම නැත්නම් පැය 7කට 8කට පස්සේ කන්න පුළුවන් නම් අන්න එතකොට තමයි අපිට කැරට් කේක් එක හරිම රස අත්විඳින්න පුළුවන්. දැන් මම මේකෙන් කෑල්ලක් කපා ගන්නවා. ඔයාලට පේනවා ඇති කැරට් කේක් එකේ ලස්සන. මම රස බලන්නයි යන්නේ. හරි රසයි. ඔයාලට හදලා බලන්න පුළුවන් කැරට් කේක් එක කොච්චර රසද කියලා. දැන් ඔයාලට පේනවනේ කොච්චර පහසුවෙන් අපිට කැරට් කේක් එකක් හදාගන්න පුළුවන්ද කියලා. මේ වගේ කැම ජාති ඉතාමත් පහසුවෙන් හදාගන්න විදිය හරියට හදාගන්න විදිය මම ඔයාලට මගේ channel එකේ කියලා දෙනවා. ඒ නිසා මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. මේ මගේ කලාව Charmly's Kitchen.